මෙතනින් පාර කොටස් දෙකකට බෙදෙනවා. මෙහෙට තියෙන්නේ උඩවේදිය වත්තට. අපරාධ පරිසරයට යන්නේ මෙන්න මේ පාරේ. මෙන්න මේ ඉස්සරහට තියෙන පාරෙන් අපි යමු එහෙනම් සුන්දර මහඑළිය තැන්න දිහාවට. පාරම කාලගුණයක් තියෙන්නේ. මේක කියන්න තේරෙන්නේ නැහැ. අතන මේ පරිසරයේ සුන්දරත්වයක ඇවිල්ලා මිදෙන්න ඕන. ඉතින් මාර විදියට තනි ගහක්. මේ ටික මාරම ලස්සනයි. හුළඟක් තියෙනවා. මාරම සීතලයි. මෙතනින් පල්ලහ උඩවේරිය පැත්ත. මේ උඩ දැන් හෝටන් තැන්න. මීදුම යනවා හුළඟ මරු. චූටි පින්නකුත් යනවා. මේ අතත් වීඩියෝ එක හෙලවෙන එක න අත වෙවුලනවා සීතලට. මාරම ලස්සනයි. මාස 3කට කලින් ගියපු සුන්දර සංචාරයක් මේක. ඉතින් වීඩියෝ එක එඩිට් කරගන්න නම් ගොඩාක් පරක් වුණා. මේ වෙලාවේ නම් පොඩ්ඩක් අසනීපයි, වොයිස් එක පොඩ්ඩක් අවුල්. ඒ වුණාට කමක් නැහැ. ඔන්න මම ඔයාලට ඉක්මනට වීඩියෝ එක අරගෙන ආවා. සීතලේම බයික් එකේ අපි දෙන ඉස්සරහට ආවා. ඉතින් මුලින්ම මෙන්න මේ විදියට එන්ට්‍රන්ස් එක හම්බෙනවා. ටිකට්ස් දෙකක් ගත්තා. එක්කෙනෙක්ට රුපියල් 400 ගානක වගේ මුදලක් උනේ. ඉතින් ටිකට්ස් දෙකත් අරගෙන අපි දෙන්න පටන් ගත්තා. ඔයාලත් එක්කම මෙන්න මේ සුන්දර මහඑළිය තැන්නේ සුන්දරත්වය විඳ ගන්න. ඔයාලා දකින්න ඇති ගමන පටන් ගද්දිම පුංචි වැහිපතක් ගියා. ඉතින් අපි දෙන්න වැස්ස කියලා බැලුවේ නෑ. ඉස්සරහටම ආවා. වැස්ස මතක් වුණෙත් නෑ මේ ලස්සන දකින්න පටන් ගත්තට පස්සේ. මේ බෝඩ් එක දැකපු ගාම හිතට කියා ගන්න බැරි පුදුම සතුටක් තමයි ඇති වුණේ. මං හිතන්නේ දැන් අපි දිව්‍ය ලෝකෙට ගියා වගේ හැඟීමක් ඒ වෙලාවේ මනසට දැනෙනවා. ඉතින් අපි දෙන්න මේ බයික් එකේ යන වෙලාවෙත් පොඩි වැහිපොදක් එනවා. ඒ ඇස්සේ කොහෙ තිබිලාද මන් දන්නේ. වාඩිකින්නකුත් එන්න පටන් ගත්තා. බෑග් එකේ තිබුණා පොඩි මුරුක් එකක්. ඔන්න ඕක කකා තමයි අපි දෙන්න මේ ඉස්සරහට යන්නේ. ඉතින් ඒ සීතල වෙලාවට බඩගිනි වැඩිපුර එන්නේ. ප්‍රශ්නයක් නේද? සීතල වැඩි වුණාම අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වය නියමිත මට්ටමට පවත්වා ගන්න වැඩි ශක්තියක් වැය කරන්න ඕනේ. අන්න ඔය හේතුව හින්දා තමයි අපිට ගොඩක් බඩගිනි එන්නේ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් තවත් දෙයක් කියන්න ඕනේ. දන්නවද? අපි නම් කිසිම අරන් ගියපු දෙයක්, කිසිම ප්ලාස්ටික්, පොලිතින් කිසිම දෙයක් මේ පරිසරයට මුදා හැරියේ නැහැ. හැම දෙයක්ම අරගෙන ආවා. ඉතින් ඇත්තටම හැමෝගෙම ආදරෙන් මතක් කරනවා අපි මේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න ඕනේ. මේ පරිසරයට කිසිම දෙයක් පොලිතින් ප්ලාස්ටික් කිසිම දෙයක් ඉවත් කරන්නේ නැතුව ඒක ඉවත් කරලා තියෙන දෙයක් වුණත් අපි ආපහු රැගෙන එන්න ඕනේ. මොකද මේ තියෙන අපේ ජාතික සම්පත්. ඉතින් අපි මේ දේවල් ආරක්ෂා කරන්න ඕනේ. මේ ජෛව විවිධත්වය අනිවාර්යෙන් ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් හැමෝටම ඒක ආදරෙන් මතක් කරනවා. පියාවන්න ආසයි පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාවන්න ආසයි පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ. දැන් යන්න ඉන්න හෝටන් තැන්නට
පිවිසෙන්න තියෙන මාර්ගය. දැන් ඉන්නේ මේ හෝටල් තැන. ඉතින් මේකට හෝටල් තැන්න කියලා කිව්වට හරි නම මහා එළිය තැන්න. මේ දැන් එකාට විදේශිකයෝ එහෙම ඇවිල්ලා මේ වගේ බංගලා හදාගෙන මේ වගා කරලා මේ දේවල් අත්පත් කරගෙන තිබිලා තියෙනවා. දැන් අපිට පොඩ්ඩක් ඉස්සරහදී හම්බුණා මේ හෝටල් තැන්නට පිවිසෙන්න තියෙන ප්‍රධාන කාර්යාලය. ඒ කියන්නේ එතන කෞතුකාගාරයත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් වැඩිපුරම මේකේ අල වගා කරලා තමයි තියෙන්නේ. ඒ දේවල් වලින් පස්සේ මේ ප්‍රදේශය මේ විදිහට පස්සේ පොඩ විනාශ වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න මුල් කාලේ මේකේ ඉඳලා තියෙනවා අලියැත්තු පව. මෙතන අලියැත්තු හිටියා කියන්නේ හොඳම සාධකයක් තමයි අපි කලින් ගියපු කෞතුකාගාරය. ඉතින් එතන අෂ්ටි කොටස් එහෙම තියෙනවා. ඒ වගේම තමයි තෝමස් කියන පුද්ගලයා විසින් මේ අලියතුන් 14000කට අධික ප්‍රමාණයක් දඩයම් කරා කියලා පැරණි පොත්පත්වල ඊට අමතරව දැන් අපි කෞතුකාගාරයට ගියා. ඒකෙත් එහෙම තොරතුරු සඳහන් වෙනවා. ඉතින් අදටත් කියනවා මේ මෙයාගේ සොහනට අකුණු ගහනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ හෝටන් තැන්නට මේ නම හම්බෙලා තියෙන හෝටන් කියන පුද්ගලයා තමයි මේකේ වැඩි කාලයක් ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතනින් මේ ඉස්සරහට පාර තියෙනවා කිලෝමීටර් 7ක් විතර යන්න තියෙනවා කිරිගල්පොත්ත කන්ද. දැන් ලංකාවේ දෙවනියට උසම කන්ද. ඉතින් අපි දැන් පටන් ගත්ත හෝටන් තැන්න ට්‍රේල් එක යන්න. මේක කිලෝමීටර් 9ක ගමනක්. අද කාලගුණයත් හොඳ අවුවත් ටිකක් තියෙන හැබැයි මීදුම තිබ්බනම් මාරම ලස්සනයි. ඉතින් කිලෝමීටර් 9ක ගමනක්. തുഷാരയൻ പിരി കലമല സുഗന്ധദേ സലീ സിനാസലൈ പ്രബോധയൻ പിപി കുസും පිපේන වසන් ප්‍රධාන ජල මාර්ගයේ තමයි මේ බේකසැල්ල නිර්මාණය වෙන්නේ. මේක මේ හොඩන් තැන්නෙන් පල්ලෙහාට ගියාට පස්සේ බෙලිහුල්ලොය බවට පත් වෙලා එතනින් සමනල ජලාශයට එකතු වෙලා ඒ ජලාශය පෝෂණය කරනවා. ඉතින් ඒ වගේම තමයි බේකස් කියන පුද්ගලයා හින්දා තමයි මේ බේකස් ඇල්ලට මේ නම හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ පුද්ගලයාව අපිට ගොඩක් දුරට මතක් වෙනවා ලන්පේරියල් වතුරේ තියෙන බේකස් බඳ එකේදී. ලිස්සයි මවන රැගුම් රගන සුගන්ධ මధు වසන්තේ අතීතයේ බලංගොඩ මානවයන් නිවහන කරගත්ත අක්කර 7000කින් යුක්ත වපසරියක් තියෙන මෙන්න මේ හෝටන් තැන්නට ආවේනික සත්තු ශාක ඔයාලට පේනවා ඇති. ඔයාලත් දකින්න ඇති. ඉතින් අපි මේ යන්නේ මේ සුන්දරත්වයත් බලාගෙන සුන්දර බේකසැල්ල බලන්න. එහෙනම් ඉන්න අපිත් එක්ක යමු.
රෙස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සියලයෙන් වෙලා බලාකුල් වියන්තනාලා ඉරේ රෙස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සියලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා. ඉතින් අපි දැන් ඉන්නේ හෝටල් තැන තියෙන විශේෂ තැනක. ලංකාවේ ලෝකාන්ත කිහිපයක්ම තියෙනවානේ. ඉතින් මේ තියෙන්නේ විවිධම තාත්තෙක්ව බලද්දී ලංකාවේ තියෙන ප්‍රධානම තැනක්. ප්‍රධානම ලෝකාන්තය. ඉතින් මේක මීටර් 870ක් යනවා. ඉතින් ඒ වගේම තමයි අපි දැන් මේ ඉන්නේ මධ්‍යම පළාත. එතකොට මෙතන මේ පල්ලෙහා තියෙන්නේ සබරගම් පළාත. මේ ඉස්සරහින් ඉන්න මධ්‍යම මධ්‍යම පළාතේ සබරගම් පළාත. ඒ වගේම තමයි මේ පල්ලෙහා තියෙන මැද්දේ ගම්මාන. ඉතින් ඒකත් විශේෂ සංචාරක පුරවැසියෙක්. අපි දවසක යමු මැග්‍රොට් වල ඒ සුන්දරත්වය විඳින්න. ඒ වගේම තමයි තවත් කියන්න ඕන දෙයක් තියෙනවා. මම මුලදී ඔයාලට කියන්නේ බේකසැල්ල එක බෙලිහුල්ලේ වෙලා සමනල වැව ජලාශයට වෙලා ජලාශය පෝෂණය කරනවා කියලා. ඉතින් අන්න අර ඇතින් පේන්නේ සමනල වැව ජලාශය. ඉතින් අපි මුලින් කියවනේ නැග්ගට වලට පාරක් තියෙනවා කියලා. ඉස්සරහින් තියෙන පාර. ඉතින් මේ පාර තහනම්. ඉතින් මෙතනින් ටිකක් එහාට වෙන්න පුංචි ලෝකාන්තය පිහිටලා තියෙනවා. ඉතින් මට එතන වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ නැහැ. ඒ නිසා මම හිතුවා මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා කියලා. ඉතින් ඔයාලට පේනව නේද? මේ ඉන්නේ පුංචි ලේන්නු ටිකක්. ඉතින් එයාලා අපි අර නිතරම දකින ලේන්නු වගේ නෙමේ ටිකක් කළු පැහැයට හුරුයි. අර ලෝම ටිකක් වැඩි. මොකද එයාලා සීතලට ඔරොත්තු දෙන විදිහට තමයි හැඩ ගැහිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කැමරාවේ කැප්චර් වුණු ෆොටෝස් කිහිපයකුත් මම ඔන්න වීඩියෝ එකේ අවසානයේ එකතු කරා. ඉතින් ඔයාලට තව කියන්න දෙයක් තියෙනවා. මේ මම අරගෙන ආවේ අපි මීට මාස 3කට කලින් ගියපු වීඩියෝ එකක් නේ. මොකද මට වැඩත් එක්ක වීඩියෝ එක එඩිට් කරගන්න උනේ නැහැ. ඒ නිසා ටිකක් පරක් වුණා. ඉතින් ආයෙම සැරයක් අපි මේ මාසේ මුල මේ මාර්ගයෙන්ම ගියා හෝටන් තැන්නේ සුන්දරත්වය බලන්න. මොකද යන්න හේතුව අවුරුදු 12කට සැරයක් එන නෙළු වසන්තය බලන්න. ඉතින් ඒකත් ඔයාලා අනිවාර්යෙන් දකින්න ඕනේ. මේ මල්යාය මැද්දේ ඔයාලත් අතරමං කරවන්නම ඕනි. ඉතින් ඒ හින්දා ඒ වීඩියෝ එකත් ඔයාලට ඉක්මනටම බලා ගන්න පුළුවන්. ඒ හින්දා මම පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. link එකෙන් ගිහිල්ලා යමු ඇවිදින්න channel එක subscribe කරලා ඒ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම් ආයෙම ඉක්මනට ඔයාලා හම්බෙන්න එනකන් මගේ ආදරණීය YouTube පවුලේ හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි හැමෝටම.